මේ තරුණයෝ හරි ඉක්මනට මේ කෙටි ක්‍රම හොයනවා. ඒකනේ. ඒ හැම එකකටම කෙටි ක්‍රම හොයනවා. එතකොට කෙටි ක්‍රම හොයනවා කියන එක තුලින්ම අනිත් පැත්තේ තියෙන මොකක්ද? අපරීක්ෂාව කියන අර කෙටි ක්‍රමයක් තුලින් බලාපොරොත්තු වෙන එකක් තමයි ඉක්මන කියන එක. හැබැයි අපේ ජනප්‍රවාද දෙනවනේ දර ඉක්මන් හරි කොටයි කියලා. මේ ඉක්මන කියන එක පැවැත්ම හරි අඩුයි. මොකද අර අපි දන්න බොහොම හුරු පුරුදු නමක් තමයි ආනන්ද මහ රහතන් වහන්සේ. රහත් වෙනවා නම් ඉස්සෙල්ලම රහත් වෙන්න තිබ්බේ කාටද? ආනන්ද හැම එකක්ම තියෙන්නේ ඒවං මේ සුතං මොකක්ද? මා විසින් මෙසේ අසන ලදී. කවුද මේ හැම එකක්ම අහලා තිබ්බේ? ආනන්ද. හැබැයි රහත් උනේ කවද? තථාගතයන් වහන්සේ පරිනිර්වාණය කරලා මාස 3ක් යනකොට පළවෙනි ධර්ම සංගායනාව පවත්වන්න ඔන්න මෙන්න තියෙනකොට තමයි උන්වහන්සේ අවුරුදු 80න් විතර රහත් වුනේ. මොකක්ද මේ ආනන්ද හාමුදුරුවෝ ලෝකෙටම දීපු සහ දෙන පණිවිඩය? මේ ෂණික තීරණ කෙටි ක්‍රම මේ වගේ පැවැත්ම හරි කොටයි. ඒ වගේ පැවැත්ම හරි කෙටි